ආයුබෝවන් දුවල පුතාලා සිත්තම් පාසල YouTube channel එකට අදත් ඔයාලාව ආදරෙන් පිළිගන්නවා. දුවල පුතාලා තවමත් සිත්තම් පාසල YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ සිත්තම් පාසල channel එකට දානකොට දුවල පුතාලට දැනගන්න පුළුවන් වෙනවා. මේ චිත්‍රපාඩම් යාළුවන්ටත් share කරන්න, like කරන්න. දුවල පුතාලට අද මම කියලා දෙන්නේ වටදාගේ ගැන. දාගැබක ආරක්ෂාවට දාගැබ වටා ඉදිකරන ලද ගෘහයට වටදාගේ කියලා කියනවා. තූපගරය, චේතියගර, සෑගේ යන නම් වලින්ද වටදාගේ හඳුන්වනවා. ශ්‍රී ලාංකික බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ තවත් සුවිශේෂ නිර්මාණයක් වන වටදාගය කුඩා දාගැබ් සඳහා ඉදිකර ඇති බවට සාධක හමු වෙලා තියෙනවා. දාගැබ වටා සිටෝපු කුළුණු උඩ වටදාගේ වහලේ රඳවා තිබෙන්නට ඇතැයි විශ්වාස කරනවා. වෘත්තාකාර ගෘහයක් වූ මෙහි වහලය දාගැබට අනුරූපව ඒට ආවරණයක් වනසේ නිර්මාණය කර තිබෙන්නට ඇතැයි සිතන්නට පුළුවන්. වහලේ දරා සිටින ගල්කණු ඉතා සියුම් කැටයමින් අලංකාර කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉදි වූ මුල්ම වටදාගය තමයි ථූපාරාම වටදාගය. විවිධ යුගවලට අයත් උසස් කලාත්මක ලක්ෂණ සහිත වටදාගේවල් නිර්මාණ කීපයක් අපි දැන් බලමු. අනුරාධපුර යුගය, තිරියාය වටදාගය, පොළොන්නරු යුගය, මැදිරිගිරිය වටදාගය, පොළොන්නරු යුගය, පොළොන්නරුවේ වටදාගය. මම හිතනවා මේ පාඩම ගැන දුවල පුතාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හොඳයි එහෙනම් දුවල පුතාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.